වින්ටර් ඉවර වුණා විතරයි ස්ප්‍රින්ග් එන ගමන් ඇයි අද ආව මෙච්චර ලස්සන මන් දන්නේ මං අන්තිම වීඩියෝ එකේදී ඔයත් එක්ක කතා කරේ අපි කොච්චර ශක්තිමත් වුණත් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් අපි කොච්චර බුද්ධිමත් වුණත් අපි කොච්චර දැනුමක් රැස් කරත් අපිට මේ ලෝකේ මේ සමාජයේ මිනිසෙක් විදියට පැවැත්මක් තියෙන නම් අපි මේ ලෝකේ වෙනස් වෙන විදියත් එක්ක වෙනස් වෙන්න ඕනේ. අපි ඒ වෙනසත් එක්ක අනුගත වෙන්න ඕනි කියන එක ගැන. ඉතින් ඇයි අපිට වෙනස් වෙන්න බැරි? මොකක්ද මේ වෙනසට අපි අකමැති වෙන්න හේතුව? ඇයි අපි මේ වෙනස් වීම හොඳ නැති දෙයක් කියලා හිතන්නේ? වෙනස් වීම කරන්න ඕනේ නැති කියලා හිතන්නේ? කරන්න බැරි දෙයක් කියලා හිතන්නේ? අපි ඇයි මේ වෙනසට මෙච්චර බය? පළවෙනිම දේ තමයි අපිට වෙනස් වීමක් කරන්න තියෙන හැම වෙලාවකම අපිට බැහැ කියලා හිතෙන්නේ, ඕනේ නැහැ කියලා හිතෙන්නේ, හරියන්නේ නැහැ කියලා හිතෙන්නේ, ඒක අමාරුයි කියලා හිතෙන්නේ. ඇයි එහෙම අපිට හිතෙන්නේ? ඒක අපේ බ්‍රේන් එකෙන්ම කරන දෙයක්. මිනිස්සු ඉපදෙනකොටම බ්‍රේන් එක සැකසීලා තියෙන්නේ මිනිසුන්ව සර්වයිව් වෙන්න. එයාලා කරදර වලින් අවදානම් වලින් බේරෙන්න, එයාව සර්වයිව් වෙන්න පුළුවන් විදිහට තමයි අපේ බ්‍රේන් එක සැකසීලා තියෙන්නේ. ඒක හින්දාම අවදානමක් ගන්න එයා කැමති නැහැ. එයාට බය කියන දේ දැනෙන්නේ ඒක හින්දා. එයාව පරිස්සම් කරන්න, එයාව සර්වයිව් වෙන්න සැකසීලා තියෙන දෙයක් හින්දාම බ්‍රේන් එක අපි හැමතිස්සෙම වෙනස්සට බයයි. වෙනස් වෙන්න කැමති නැහැ. කැමති කම්ෆර්ටබල් සෝන් එකේ ඉන්න. රිස්ක් ගන්නේ නැති හේතුව ඒක අපේ බ්‍රේන් එක හැදිලා තියෙන විදිය. ඒක අපේ වැරැද්දක් නෙමෙයි. ඒක අපේ අඩුපාඩුවක් නෙමෙයි. ඒක අපි මිනිස්සු විදියට සැකසීලා තියෙන විදිය. හැබැයි අපි සර්වයිව් වෙලා නම් ඉන්න ඕනි. ඔව් අපි ඒ විදියට හිටියොත් හරි. හැබැයි අපි සර්වයිව් වෙන තැනකට ඉස්සරහට අඩියක් තිබිලා අපිට ඊට වැඩි දෙයක් ඕන නම් අපි සාර්ථකත්වය කියන තැනට යන්න අපි සර්වයිවල් මෝඩ් එකෙන් එන්න ඕනි අවදානමක් ගන්න මෝඩ් එකට. ඒකට අපි එෆර්ට් එකක් දෙන්න ඕන. මොකද මොලේ සැකසීලා තියෙන විදියෙන් වෙනස් වෙන්න නම් අපි ඒ දෙයට මොලේ හුරු කරන්න ඕනි. අවදානම් ගන්න මොලේ හුරු කරන්න ඕනි. අපි අමාරු දේවල් කරන්න අපි එෆර්ට් එකක් දෙන්න ඕනි. මනස සකස් කරගන්න අපි එෆර්ට් එකක් දෙන්න ඕනි. එතකොට අපේ thinking pattern එක වෙනස් කරන්න, පුරුදු වෙනස් කරන්න, හිතන විදිය වෙනස් කරන්න, කරන දේවල් වලට අවශ්‍ය ශක්තිය අපි හදාගන්න අපි මේ දේවල් වලට හුරු පුරුදු වෙන්න ඕනි. මොනවා හරි දෙයකින් වෙනස් වෙන්න නම් මුලින්ම ඔයාට බැහැ කියලා හිතෙන්නේ ඒකයි. මොකද ඔයාගේ බ්‍රේන් එක සැකසීලා තියෙන්නේ ඒ විදියට. ඉතින් අපි බ්‍රේන් එක අපේ මනස, අපේ ක්‍රියාකාරීත්වය, අපේ තීරණ ගන්න විදිය, අපේ පුරුදු වෙනස් කරන එකෙන් අපි මේ වෙනසට හුරු වෙනවා, පුරුදු වෙනවා. රිස්ක් එකක් ගන්න හුරු වෙනවා, පුරුදු වෙනවා. ඉතින් ඔයාලට තේරුණානේ අපි වෙනසට කැමති නැති, අපි කැමති කම්ෆර්ටබල් සෝන් එකේ රිස්ක් එකක් නැතුව ඉන්න. එහෙම කරන්න තමයි අපේ බ්‍රේන් එක අපිව පොළඹවන්නේ, අපිව යොමු කරන්නේ. එතනින් එළියට එන්න නම් අපේ බ්‍රේන් එකේ thinking pattern එක වෙනස් කරන්න ඕනේ. අපි සේෆ් කියලා අපේ බ්‍රේන් එක, අපේ බොඩි එක දැනගන්න ඕනි. එහෙම දැනගන්න අපි ඒකට හුරු පුරුදු වෙන්න ඕනි. ඒක තමයි පළවෙනිම දේ. අපිට වෙනස් වෙන්න බැරි. අපි වෙනස් වෙන්න නම් අපි කල යුතුයි. අපි කතා කරමු අපිට වෙනස් වෙන්න බැරි දෙවෙනි හේතුව. මිනිස්සෙගේ ජීවිතය ගත වෙන සර්කල් එකක් තියෙනවා. අපි ඉපදෙනවා, කුඩා අවදිය, තරුණ අවදිය, මහලු අවදිය, ආයේ අපි මැරෙනවා, මැරුණට අපි ආයෙ තැනක ගිහිල්ලා ඉපදෙනවා. අපි දන්නේ නැහැ කොහෙද කියලා ඉපදෙන්නේ. හැබැයි නවතින තැනින් ආයෙ පටන් ගැනීමක් තියෙනවා. අපි ඉපදෙන්නේ හැමෝම එකම විදියට. හැබැයි අපි ජීවත් වෙනකොට අපි ගත කරන සර්කල් එක වෙනස්. එකිනෙකාගෙන් වෙනස්. අපි හැමෝගෙම සර්කල් එක පටන් ගන්න එක විදියක් වුණාට ඉවර වෙන්නේ එක එක විදිවලට. අපි සර්කල් එක පුරා අපි ඒ සර්කල් එකේ යන්නේ එක එක විදිවට. අපිට ළමා කාලය තියෙනවා, තරුණ කාලය තියෙනවා, වැඩිහිටි කාලය තියෙනවා. මේ විදියට අවුරුදු යනවා. මේ යන විදිය අපි ගත කරන විදිය, අපි එකතු කරගන්න දේවල්, එක්ස්පීරියන්ස් කරන දේවල් එක එක්කිනාගෙන් වෙනස්. මේ ගත කරන විදිය, එකතු කරගන්න දේවල්, නැති කරගන්න දේවල්, වෙනස් කරන දේවල් අපි එකතු කරගන්නේ ඉගෙනගෙන,
දේවල් දිහා බලලා, දේවල් දැකලා, එක්ස්පීරියන්ස් කරලා, කවුරු හරි ගාකින් හරි අහලා, ඒක සංස්කෘතිය කියයි, ඒක සමාජ පසුබිම කියයි, ඒක අධ්‍යාපන මට්ටම කියයි, ඒක පොතපතින් ඉගෙන ගන්න දෙයක් වෙයි, ඒක අම්මලා තාත්තලාගෙන් එන දෙයක් වෙයි, පරපුරෙන් පරපුරට ගෙනියන දෙයක් වෙයි. මේ එක විදිවලට අපි මේ ජීවත් වෙන සර්කල් එක යන විදිය එකිනෙකාගෙන් වෙනස්. ඒක නිසාම අපි මේ සර්කල් එකේ යන වේගය වෙනස්, සර්කල් එකේ යන විදිය වෙනස්. මේක තේරුම් ගත්තේ නැත්තම් අපි සර්කල් එකේ යන්න ඕනි. අපි එකිනෙකාට එක සර්කල් තියෙන්නේ. ඒ සර්කල් එක එකිනෙකාට වෙනස් කියන එක තේරුම් ගත්තේ නැත්තම් අපිට මේ වෙනසට මුහුණ දෙන්න බෑ. ඔයාට අවශ්‍ය දැනුම, ඔයාට අවශ්‍ය පරිණත බව, ඔයාට අවශ්‍ය වේගය ඔයාට හරි විදියට ලැබෙන්නේ ඔයා මේ වෙනස් වෙන එකෙන්. වෙනස් වෙවි මට දැන් අවශ්‍ය දැනුම මොනවාද? අවශ්‍ය අත්දැකීම මම ලබා ගන්න ඕනේ එක්ස්පීරියන්ස් මොනවාද කියලා මේ ඔයා ජීවත් වෙන රට අනුව, ඔයා කරන්න බලාපොරොත්තු වෙන දේවල් අනුව, වෙනස් වෙන ආර්ථික සමාජ තත්ත්වයන් අනුව අපි වෙනස් වෙන්න ඕනි. අපි ඉගෙන ගන්න දේවල් වෙනස් කරන්න ඕනි නැද්ද? අපි එකම අවුරුදු 15කට 25කට ඉස්සර වෙලා ඉගෙනගත්තු දේවල්, ඒ සමාජ මට්ටම අනුව ඉගෙනගත්තු දේවල්, ඒ කරපු රැකියාවල්, ඒ තිබුණු රැකියා අවස්ථාවන් ඉගෙනගත්තු දේවල් වලට වැඩිය අවුරුදු 15ක් 20ක් වෙද්දී දැන් වෙනස්. තව අවුරුද්දක් යද්දී දැන් තියෙන දේවල් වලට වැඩිය හාත්පසින්ම වෙනස් දේවල් වෙයි. අපි ඉස්සරහදී රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඉගෙනගත යුතු දේවල් අපි වෙනස් කරන්න ඕන. අපි එක්ස්පීරියන්ස් ගත යුතු දේවල් වෙනස් කරන්න ඕනි. අපි ඒ දේවල් ඉගෙන ගන්න ඕන වේගය තීරණය වෙනවා. අපි යන්නේ ගොඩාක් ස්ලෝ නම් ඔයාගේ වයසට අවශ්‍ය දැනුම, අත්දැකීම් නැති වෙලා තියෙයි. ඔයා යන වේගය, ගන්න දැනුම, ඔයාගේ පරිණත බව, ඔයාගේ ජීවිතයේ සාර්ථක අසාර්ථක භාවයට තීරණය කරනවා කියන්නේ ඒකයි. මම හිතනවා මම කියන්න උත්සාහ කරන දේවල් තේරුම් ගන්නවා කියලා. අපි දැනුම ලබා ගන්නකොට අවශ්‍ය විදියට වෙනස් වෙන්න ඕනි, වෙනස් කරන්න ඕනි. දැනුම වෙනස් විදියකට පාවිච්චි කරන්න ඕනි. ඒ තියෙන දැනුමම පාවිච්චි කරද්දී ඒක ජීවිතයට උපයෝගී කරගනිද්දී ඒක වෙනස් විදිවලට උපයෝගී කරගන්න එකෙන් අපිට සාර්ථක අසාර්ථක භාවය ගොඩාක් වෙනස් කරන්න පුළුවන්. මම මේක ඔයාට මේ එක්සැම්පල් එකකින් පැහැදිලි කරන්නම්. මම ඔයාලට එක්සැම්පල් එකකින් පැහැදිලි කරන්නම් අපි කොච්චර දැනුම ලබා ගත්තද ඒ දේවල් වලින් පරිපූර්ණ වුණත් ඒ දේවල් ජීවිතයට ප්‍රයෝජනයට ගන්නේ නැත්නම්, මේ ලෝකේ වෙනස් වීම එක ප්‍රයෝජනයට ගන්නේ නැත්නම් ඒ දේවල් වලින් වැඩක් නැහැ කියන එක සහ අපි ඉගෙන ගන්න දේවල් කොච්චර ජීවිතයට ප්‍රයෝජනයට ගන්න ඒ දේවල් ආදේශ කරගන්න ඕනද මේ වෙනස් වීම එක එකෙන් කොච්චර දියුණු වෙන්න පුළුවන්ද කියන එක මම ඔයාලට මේ විදිහේ පැහැදිලි කරන්නම්. අපි හැමෝම දන්න කෙනෙක් ඉන්නවා වයිල්ඩ් කුක්බුක්. වයිල්ඩ් කුක්බුක් කියන කෙනා ජීවිතේ කොච්චර සාර්ථක වෙච්ච කෙනෙක්ද කියලා අපි ආව දකිනවා. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපි දකිනවා. එයා ජීවිතේ පටන් ගත්ත තැන, එයා කොච්චර පුංචි තැනකින්ද අඩු තැනකින්ද පටන් ගත්තේ කියලා. එයා හිතුවනම් උයන එක, කුකින් කියන එක ගැහැණු කෙනෙක් කරන දෙයක්, ඒක පිරිමි කෙනෙක් කරන්න ඕන දෙයක් නෙමෙයි කියලා එයාට අද ඉන්න සාර්ථකත්වයට එන්න බෑ. ඒ දේ එයාගේ ජීවිතේ, එයාගේ පැෂන් එක කරගත්තු හින්දාම ඒක ඒ වගේම එයා ඉගෙන ගත්තා. එයා ඒකෙන් අත්දැකීම් ලබා ගත්තා. වගේම ඒ ඉගෙනගත්තු දේ, අත්දැකීම් ලබාගත්තු දේ හැමෝම කරන විදියට කරේ නැහැ. ඊට පස්සේ එයා ඒක මේ ලෝකෙ වෙනස් වෙන විදිහත් එක්ක එයාගේ දැනුම පාවිච්චි කරා, එයාගේ අත්දැකීම් පාවිච්චි කරා. ඒ දේ මේ ලෝකෙ වෙනස් වෙන විදිහත් එක්ක, මේ ආර්ථිකය, සමාජය, දේශපාලනය වෙනස් වෙන විදිහත් එක්ක එයා දැනගත්තා ඒ දේ කොතෙන්ටද ගේන්න ඕනේ කියලා. ඒක හින්දා එයා ඒක සමාජ මාධ්‍ය ඔස්සේ එයාගේ දැනුම, එයාගේ අත්දැකීම් පැෂන් එකක් විදියට කරන දේ ආශා කරගත්තා. ඉතින් අද වෙද්දී එයා කොයි වගේ තැනකද ඉන්නේ කියලා ඔයා දන්නවා. ජීවිතේ කොච්චර ඉස්සරහට ගිහිල්ලාද, ජීවිතේ කොච්චර දේවල් එක්ස්පීරියන්ස් කරනවද, මේ සමාජයට, මේ ලෝකයට කොච්චර එයාගේ දැනුමින් දේවල් දෙනවද, ඒ වගේම ඒ දේවල් වලින් එයා කොච්චර දේවල් ලබා ගන්නවද, එයා මේ ලෝකෙට
කොච්චර උදව් කරනවද ඒ දේවල් හරහා ඒ වගේම එයා එක්ස්පීරියන්ස් කරනවා ඒ දේවල් එන්ජොයි කරනවා ඒ දේවල් වලින් අනිත් අයව ඉන්ස්පයර් කරනවා මේ හැමදේම කරේ ගොඩාක් අර සර්කල් එකේ යන එක වෙනස් කරා එයාගේ විදියට හැමෝම කරන විදියට කරන්නේ නැතුව කුකින් ඉගෙනගෙන ගොඩක් අය කරන්නේ රෙස්ටෝරන්ට් එකක රැකියාවකට යන එක. එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් එකක් දාගන්න එක. එහෙම නැත්නම් හැමෝම කරන විදිහේ දේවල් කරන එක. හැබැයි එයා හැමෝටම වැඩිය වෙනස් විදියකට මේ ලෝකෙට ගැලපෙන විදියට වෙනස් වෙලා එයා එයාගේ ජීවිතේ next level එකකට අද වෙද්දි අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ජීවිතේ වෙනස් වීම වලින් කොච්චරක් දුර යන්න පුළුවන්ද කියන එක ගැන හිතන්න බෑ. හැබැයි ඒකට ඕන අවශ්‍යතාවය සහ කැපවීම සහ උනන්දුව සහ ඒ දේවල් වලට තියෙන පැෂන් එක ඔයාට ඒ උවමනාව නැත්තම් ඔයා හැමතිස්සෙම ඉන්න කැමති කම්ෆර්ට් සෝන් එකේ නම් ඔයාට ඒ දේ කරන්න බෑ. මට උදෙන් නැගිටින්න බෑ, මට මහන්සි වෙන්න බෑ, මට ඉගෙන ගන්න බෑ, මට ඒ දේවල් වලට ආස නැහැ බෑ කියලා ඔයාට ජීවිතේ වෙනස් වීම කරන්න බෑ. ජීවිතේ වෙනස් දේවල් කරන්න නම් වෙනස් වීම කරන්න නම් ඔයාට අපරිමිත ඒ ගැන ආසාවක් තියෙන්න ඕනි, උනන්දුවක් තියෙන්න ඕනි, කැපවීමක් තියෙන්න ඕනි, ඒ දේකට මහන්සි වෙන්න ඕනි. අපි හිතනවානේ අපි ස්මාර්ට් වර්ක් කරන්න ඕනේ හાર્ඩ් වර්ක් කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි හાર્ඩ් වර්ක් කරන්න ඕන කාලයක් තියෙනවා. ඒක ස්මාර්ට් වර්ක් කරන්න ඕන කාලයක් තියෙනවා. හાર્ඩ් වර්ක් සහ ස්මාර්ට් වර්ක් දෙකම කරන්න ඕන කාලයක් තියෙනවා. ඉතින් අපි මේ දේවල් දැනුම විදියට එක්ස්ප්‍රෙස් කරගෙන ඒවා ජීවිතේට අත්දැකීම් කරගෙන ඒ අත්දැකීම් ජීවිතේට එකතු කරගෙන ඒ දේවල් වලින් පරිණත වෙලා ඒ අවශ්‍ය වෙනස් මකම් ටික කරගෙන අපි අපේ සර්කල් එකේ ඉන්න ඕන තැන මං ගැන සැටිස් කියලා හිතනවා නම් ඔයාට අවශ්‍ය දැනුම තියෙනවා පරිණත බව තියෙනවා ඔයාට අවශ්‍ය වේගය තියාගෙන තියෙනවා ඔයාගේ තැන ගැන සැටිස් නම් එහෙම නැත්නම් ඔයාට ඔයාගේ ජීවිතේ ඔයා ඉන්න තැන ගැන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් එක්කෝ ඔයාගේ වයසත් එක්ක ඔයාට දැනුම නැහැ එක්කෝ ඔයාගේ වයසත් එක්ක ඔයාට අවශ්‍ය පරිණත බව නැහැ එක්කෝ ඔයාගේ වයසත් එක්ක ඔයා අවශ්‍ය වේගය නැහැ ඒ වෙනස් වීම එක්ක ඔයා දැනුම පරිණත බව වේගය හඳවගෙන නැහැ ඒ හැම දෙයකටම හේතුව ඔයා වෙනස් වෙලා නැහැ ඔයා ජීවිතේ වෙනස් කරගන්න ඕන තැන් හිතන විදිය පුරුදු වැඩ කරන විදිය මොකද්ද ජීවිතේ වෙනස් කරගන්න ඕනේ ඒ දේ වෙනස් වෙලා නැහැ ඒ වෙනස්කම්වත් එක්ක ඔයා බය වෙලා තියෙනවා ඕන් නැහැ කියලා හිතනවා එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන වෙනස් වෙන එක හොඳ නැති දෙයක් කියලා හිතනවා මේ මොකක් හරි දෙයක් හින්දා ඔයා වෙනස් වීමත් against යනවා මේ ලෝකේ ඉස්සරහට යද්දි අපිට පස්සට යන්න බෑ මේ ලෝකේ ඉස්සරහට යද්දි අපි එක තැන හිටියොත් අපි ලෝකේ ඉස්සරහට යන වේගෙම අපි ආපස්සට යනවා ඒක මතක තියාගන්න අපි ඉන්නේ එක තැන නම් ලෝකේ ඉස්සරහට යන වේගෙම අපි ආපස්සට යනවා අපි එක තැන ඉන්නේ නැහැ ඉතින් අපි ලෝකේ ඉස්සරහට යද්දි අපි ආපස්සට දුවන්න බෑ අපිට එක තැන ඉන්නත් බෑ ඒ ලෝකෙත් එක්ක වෙනස් වෙවි අපිට වෙනස් කරගන්න ඕන දේවල් සහ වෙනස් කරගත යුතු දේවල් අපි වෙනස් කරගන්න ඕනි. ඉතින් මේ දේවල් ටික අදවා ඔළුවේ තියාගනි කියලා මම විශ්වාස කරනවා. ඒ දේවල් එක වෙනස් වෙයි කියලා හිතනවා. ඔයා හිතන විදිය, වැඩ කරන විදිය පුරුදු කරන්න වෙනස් කරගන්න ඕන දේවල් අවබෝධ කරගනි කියලා හිතනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි ආයෙත් කතා කරමු තවත් විශේෂ දෙයක්. මොකද්ද මේ අපි වෙනසට බය ඇයි අපි මේ වෙනසත් එක්ක ගැටෙන්නේ ඇයි අපි වෙනසට කැමති නැත්තේ කියන එකට තවත් හේතුවක් අපි ඊළඟ වීඩියෝ එකදී කතා කරමු. ඒ වෙනකන් ඉතින් මං අදට ගිහින් එන්නම්.